ඔයාලා මෙහි ඉඳලා යන්න ඇති සමහර විට මොණරාගල පිට්ටනියට සංගීත සංදර්ශනය බලන්න. ගෑනුයි පිරිමි ඔක්කොම අද බණට ආවා වගේම කුලප්පු වෙලා ගියා. හැබැයි එතන ඒ සංගීත වෙලාවේ මෙහෙම හිටියද? සංගීත වෙලාවේ පුතා දැක්කාන මගේ දිවිතෙන් එකකට මං ගිහින් තියෙනවා කොල්ලා කාලේ. මට එතකොට අපේ ආන්දරේ අවුරුදු 18යි. මට මහාන වෙන්න අවුරුදු 5කට කලින් මං ගියා. මමයි අපේ නෑනයි මාත්තයයි තවත් කොල්ල දෙන්නෙකුයි. ගිහිල්ලා 11 විතර වෙනකොට පිට්ටනිය දිහා බැලුවාම මට පේනවා ලයිට් එළියේ වලාකුළු තමා දූවිලි උඩ යනවා. මං ඒ ගමන තට්ටු කරලා කිව්වා උඹලා එනවා නම් වරෙල්ලා මම යනවා යන්න ගෙදර. මේ ගන්ධස්සාරේ විඳ දූවිලි කතා මේක සංගීතේ දාඩේ එනවනම් වරෙව් මං යනවා කිව්වා. මං පිටත් වුණා. මං පාරට යනකොට මේ උනොත් එනවා පස්සේ. මට බයිනවා එනවා. දැන් තනියම ගෙදර ගියපු ගමන් ගෙදරවල වල කට්ටිය බයිනවා අරුන්ට. ඒ හින්දා එන්න නැතුවත් බෑ. සංගීතේ හින්දා ඉන්නත් ඕන. මං යන හින්දා බැම පස්සෙන් ආවා. මගට ආවම මං සංගීතේ කියා දිදී ගෙදරට එනකන් ආවා. ගෙදරට එන්න කලින් උන්ට දැනුණා ඇත්තටම සංගීතේ නෙමෙයි තමන් තිබ්බේ කියලා. ඒක සංගීතේ නෙමෙයි පුතා. සංගීතේට පොළව හරන්න බෑ. සංගීතේට බුදියන්නයි හිතෙන්නේ. සංගීතයට පුතා භාවනා කරන්න හිතෙන්නේ. තැම්පත් වෙන්න හිතෙන්නේ. දැන් ඔයාලගේ දරුවන්ව මෝඩයෝ කරලා කුලප්පු කරලා පිහියෙන් අයින්ද කපන්න කොටන්න අනින්න මරන්න තාලෙට ගොරහැඩි හිත් හදලා තියෙන්නේ ඔය නොහොබිනා සංගීතය. බුදුහාමුදුරුවෝ පුතා වීතරාගී මියුරති සංගීතයට තමයි ලෝකේ හුරු කෙරුවේ. අපේ සංස්කෘතිය හෙළ ඒ පෙදෙන් බුදුසිරිත කියලා බුදුදහමට අනුවමයි සංගීතය හදලා තිබ්බේ. ඒක කෑවා පර ගැති ගති ඇති අපේ මේ සිංහලයෝ. පර ගැති ගති ඇති අපේ අය කෑවා ඒක. කාලා දැන් සංගීතයක් තිබ්බොත් පහුවදාට කොටසක් ඉස්පිරිතාලේ කොටසක් රිමාන්ඩ් එකේ කොටසක් පාරේ අඬනවා. රිමාන්ඩ් එකේ ගන්න කොටසක් අඬනවා ඉස්පිරිතාලේ වැටෙන කොටසක් අඬනවා. කපාගත්ත කොටාගත්ත ඇනගත්ත මරාගත්ත ගසාගත්ත උන්ගේ නාමයේ පෞද්ගලික දේපල පොදු දේපල කෝටි ගානක විනාශ කරනවා. ඒ තරම් නිස්කාරණේ ජීවිත විනාශ කර ගන්නා තැනකටපත් උනේ පුතා නොහොබිනා ගමනක් යන හින්දා. නමුත් බුදුරජාණන් වහන්සේ මනාව පෙන්නාපු සංගීතය දත් කොල්ලෝ එහෙම නැහැ.